යාළුවනේ විනාඩියක් නැවතිලා මේ වීඩියෝ එක පොඩ්ඩක් බලන්න. අපි ආවා දෙයත්තකන්දිය සල්පිටිගම රන්හෙලගම ගම් වතුරට අහුවෙච්ච ප්‍රදේශ පොඩ්ඩක් බලන්න. ඒ වගේම මේ මිනිස්සු දැකපු නැති පැත්තක් මේකේ පෙන්වන්න හිතුණා. ඇත්තටම හුඟක් රන්හෙලගම සහ සල්පිටිගම ගෙවල් පොළොවට සමතලා වෙලා තියෙනවා. දකින්න පුළුවන් ඇත්තටම ඒක දකින්න එච්චර සුන්දර දසුණක් නෙවෙයි අපිට. බුදුරු කොහොමද පැහැදිලි කරේ? අචින්තිතම්පි භවති චින්තිතම්පි විනස්සති. ප්‍රදේශයේ කුඹුරුවල පිහිටි කළුවල පේන මට්ටමටම සමහර කුඹුරු හේදිලා තියෙනවා. ඒ වගේම සමහර කුඹුරුවල වැලි කඳු පිටින් ගොඩ ගැහිලා තියෙනවා. ඉතින් ඉස්සරහට කොහොම මේ ගොවියෝ ගොවිතැන් කරයිද කියලා අපිට හිතා ගන්නත් බෑ. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් බෑ. එහෙම නෙමෙයිද? ඉස්සර ජනතාවට අපේම සහෝදර ජනතාවට අපිත් පුළුවන් ආකාරයට අපේ සපෝට් එක උදව්ව ලබා දුන්නා. ඉතින් ඕගොල්ලන්ටත් පුළුවන් නම් සපෝට් එකක් ඒගොල්ලන්ට උදව්වක් එහෙම නැත්නම් උදව්වක් කරන්න පුළුවන් කෙනෙක් සම්බන්ධ කරන්න. ඉතින් අනේ ආදරයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා එහෙම කෙනෙක් සම්බන්ධ කරන්න කියලා. ස්තුතියි.